හරි හැමෝටම සුබ දවසක්. OTC ට්‍රේඩර් ටීම් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොපි ට්‍රේඩින් එක කරන්නේ කොහොමද? දැන් අපේ ලින්ක් එක ඒ දේවල් ටිකක් පබ්ලිෂ් කරලා තියෙනවා. අ, ඉතින් ඒ ටිකත් එක්කම ඔයගොල්ලන්ට පොඩ්ඩක් අප්ඩේට් එකක් දෙන්න හිතුවා. සාමාන්‍යයෙන් මේ වීක්ලි ඩිපොසිට් බෝනස් තියෙනවා. එහෙම නැත්නම් ඔය 50% ඩිපොසිට් බෝනස් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ තව 100%ක බෝනස් එකක් ඔය ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඒක 50% විතර තමයි හම්බ වෙන්නේ. බෝනස් එක නැත්තේ නෑ. මේ උඩ තියෙන බෝනස් වලින් එකක් ක්ලික් කරලා අ, ඒක ඇක්ටිව් කරගෙන ඩිපොසිට් එක කරගන්න කරන කට්ටිය. හරිද? ඊට අමතරව ඔයගොල්ලෝ දන්නව ඇති ඔයගොල්ලොන්ගේ මෙන්න මේ උඩම තියෙනවා මේ ප්‍රොෆයිල් අයිකන් එක. පේනවා ඇති මම මේ මාක් කරලා පෙන්නන තැන. ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේතන ඔයාලා ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයගොල්ලොන්ට පෙන්නනවා ඇති මෙන්න මෙහෙම XMC කියලා කොයින් එකක්. හරිද? දැන් මේ අඩුම ලෙවල් එකේ තමයි මේ බ්‍රොන්ස් ලෙවල් එකේ ඉන්නකොට ඔය මේ ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ කොයින් ප්‍රමාණය ටිකක් අඩුයි. නමුත් ඒවත් ට්‍රේඩ් කරන්න යූස් කරන්න පුළුවන්. ට්‍රේඩ් කරලා ඊට පස්සේ ආයෙ ප්‍රොෆිට් තියෙනවා නම් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. මට මතකයි ගෝල්ඩ් හරි ප්ලැටිනම් හරි ගියාම තමයි ඔයගොල්ලොන්ට පුළුවන් වෙන්නේ ඒවා කෑෂ් ඒ කියන්නේ විත්ඩ්‍රෝල් උනත් කරගන්න පුළුවන් විදිහටම දීලා තියෙනවා. ඊට අමතරව තව තියෙනවා මේකේ මේ තව ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් ඒවත් කියලා දීගෙනම යන්නම්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති කම්පිටිෂන් කියලා ටැබ් එකක්. හරිද? මෙන්න මේ කම්පිටිෂන් කියන ටැබ් එකට ගියාම ඔයගොල්ලොන්ට තවත් දෙයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ සාමාන්‍යයෙන් අපිත් එක සෙට් වෙලා ඉන්නවනම් අනිවාර්යෙන් ඩොලර් 50ට වඩා වැඩිනේ. එතකොට මෙන්න මේකට අනිවාර්යෙන් පොඩි try එකක් දෙන්න. 120ක් වෙනකන් drop කරගන්න නැතුව ඔයාලට ඩොලර්ස් 1000ක් හම්බ වෙනවා. ඒ ඩොලර්ස් 1000ට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ ඩොලර්ස් 1000න් ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. එතකොට මේකට කිසිම ගෙවීමක් ඕනේ නැහැ. ඩොලර්ස් 50ට වඩා වැඩිපුර ප්‍රමාණයක් ඔයාගේ wallet එකේ තියෙන විතරයි ඕන වෙන්නේ. ඒතකොට ඒ ගාන තියෙනවා නම් ඔයාට මේ කම්පිටිෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. හරිද? එතකොට මේකේ 120ක් drop කරගන්න නැතුව ගැහුවොත් එහෙනම් මට මතකයි ඩොලර්ස් 2000ක් විතර gift එකක් තියෙනවා. ඊට අමතරව දැන් මේකේ නම් තියෙනවා මේක සාමාන්‍යයෙන් ඩොලර්ස් ඩේලි තියෙන්නේ. එක දවසක් ඇතුළත ඔයාලා ගහන්න ඕනේ. අරක සතියක් රන් වෙනවා. මේ කියන්නේ gift එක. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩ් කරන්න ඕනේ සතියක්. සතියක් 120ක් drop වෙන්නේ නැතුව ගහගෙන ගියොත් වින් කරන්න පුළුවන්. ඒකට කීයක්වත් පේ කරන්න ඕනේ නැහැ. මේකෙදි ඩොලර්ස් 5ක් පේ කරන්න ඕනි. හැබැයි දිනුවොත් එහෙම මට මතක විදිහට ඩොලර් 500ක් විතර gift එක තියෙනවා. හරි. ඉතින් ඔය කැමති දෙයක් ඔයාලට කරන්න පුළුවන්. මම නිකන් අප්ඩේට් එකක් දුන්නේ. ඊළඟට අපි යන් කොපි ට්‍රේඩින් එක ගැන දැනගන්න. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ ඉඳලා පහළ මෙතන තියෙනවා more කියලා ඔප්ෂන් එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා කොපි ට්‍රේඩින් කියලා. හරිද? ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් strategy name එක search කරන්න. capital W capital B 6 ඊළඟට B simple C simple. හරිද? මේක අනිවාර්යෙන් මතක තියාගන්න. මේක මතක තියාගන්න නැතුව ගැහුවා කියලා මේ කියන වෙන වෙන ගැහුවට එන්නේ නැහැ හොඳේ. එතකොට තේනවා OTC trader VIP කියලා private strategy එකක් ඔයාලට follow කරන්න. හරිද? මෙතන ඔයාලට පේනවා ඇති අපේ 300 මේ ඩොලර්ස් 313ක් තමයි අපි මේ wallet එකට දාලා තියෙන්නේ. draw down ඒ කියන්නේ මේකේ මුකුත්ම trading වෙලා නැහැ. ඒතර මේක යන්නේ කොහොමද කියලා පොඩි idea එකක් දුන්නොත් එහෙම මේක යන්නේ තනිකරම big trade 10ක් විතරයි. සතියටම big trade 10ක්. ඒ කියන්නේ 0.01 trade maximum වුණොත් සාමාන්‍යයෙන් 12කට හෝ 13කට යන්න පුළුවන්. ඊට වඩා යන්නේ නැහැ. scalp trade වැටෙන්නෙත් නැහැ. අපේ analyzing trade වැටෙන්නෙත් නැහැ. මුකුත්ම වැටෙන්නේ නැහැ. වැටෙන එකම දේ තමයි මොනවද? big trade එක විතරයි. big trade ම තමයි මේකේ වැටෙන්නේ. හොඳේ. ඒක නිසා කිසි දෙයකට ඔයාලා බය වෙන්න එපා. සාමාන්‍යයෙන් big trade එක කොහොමද යන්නේ කියලා අපි කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ history එක දන්නවනේ. එතකොට ඒක සාමාන්‍යයෙන් lost වෙන තියෙන chance එක හුඟක් අඩුයි. එතකොට මේ වගේ trade සාමාන්‍යයෙන් මට හිතන විදිහට සාමාන්‍යයෙන් 12ක් වගේ යයි. මොකද මේකේ 40% මේ interest එක අපි ඒ කියන්නේ fee එකක් ගන්නවා. ඒ fee එක ආපහු නැවත cover කරන්න ඕන නිසා තමයි big trade 12කට විතර යන්නේ. එතකොට සාමාන්‍ය VIP කියන්නේ 7ක් 8ක් වගේනේ. එතකොට අරකේ 12ක් විතර ප්ලේස් කරලා අපි යනකට සේම් කරලා දෙනවා. හරි. එතකොට මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක ඩොලර් 100යි. ඒ කියන්නේ ඔයාලා ගාව ඩොලර් 100ක් නැත්තම් මේකට දාන්න බෑ. ඒ වගේම තමයි අපේ VIP එකට ඇවිල්ලා ඉන්න ඕනේ. VIP එකට එනවා කියන්නේ මේක කොපි කරන්න කලින් මම දැන් process එක කියන්නම්. VIP එකට එන විදිය ඔයාලා දන්නවනේ. ඉතින් අපි ඉස්සල්ලාම බලමු. දැන් ඔයාලා කොපි එකට ආවට පස්සේ දැන් මේ කොපි එකේ ඔයාලා කොපි කරන්න ආවට කොපි එකේ ඩොලර්ස් නැහැනේ. ඉස්සල්ලාම මෙතන ඉන්වෙස්ට්මන්ට් wallet එකක් හදාගන්න. හරිද? මෙන්න මේ උඩම තියෙනවා ඉන්වෙස්ටර් කියලා පෙන්නනවා. එතන මේ ක්ලික් කරන්න. එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට wallet එකක් ගොඩක් වෙලාවට ක්‍රියේට් කරන්න එයි. හරිද? එතකොට එතනත් ඔයා පාස්වර්ඩ් එකක් ඒ විස්තර ටික දාන්න
පාර්ට්නර් කෝඩ් එක දන්නවනේ GCPFW කැපිටල් වලින් GCPFW ගැහුවා ඒ පාර්ට්නර් කෝඩ් එක දැම්මා මේ ඉන්වෙස්ට්මන්ට් වොලට් එක ක්‍රියේට් කරා හරිද ඉන්වෙස්ට්මන්ට් වොලට් එක ක්‍රියේට් කළා ඊට පස්සේ මේකේ ඒක දැන් ඔයාගේ අර තියෙනවනේ මේන් වොලට් එකේ අපි ඉන්ටර්ෆේස් එකටම ගිහලා මම ආපහු පෙන්නන්නම් මෙන්න මෙතන තියෙනවා මේ වොලට් අයිකන් එකේ ඔයාගේ වොලට් අයිකන් එක ක්ලික් කරලා ඔයාගේ දැන් තියෙන්නේ වෙන වොලට් එකකනේ ඉන්වෙස්ට්මන්ට් වොලට් එකට සල්ලි ගිහලා නැහැනේ එතකොට ඒක උඩ ක්ලික් කරන්න ක්ලික් කරලා මෙතන එනවා මෙතන තියෙනවා ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් කියලා හරිද මම එක්සාම්පල් එකක් විදියට නෑනේ මේකේ දැන් මේ මම වීඩියෝ එකට ගත්ත account එක මේකේ වොලට් බැලන්ස් එක 0යි ඒක නිසා මම ට්‍රාන්ස්ෆර් කරලා පෙන්නන්න විදියක් නෑ මේ දැන් මෙතන ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් ගියාට පස්සේ මේ පාට මෙතනින් ඔයාගේ අර ඉන්වෙස්ට්මන්ට් වොලට් ටික ID එක මතක තියන් ඇවිල්ලා ඒකට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ more කියන ඔප්ෂන් එකට ගිහිල්ලා දැන් අපි කොපි ට්‍රේඩින් එකට ගියාම එතකොට මෙන්න මෙතන මේ ඉන්වෙස්ටර් කියන තැන ඔයාලගේ බැලන්ස් එකක් පෙන්නයි. කියන්නේ ඔයා දාගත්ත ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් කරගත්ත වොලට් බැලන්ස් එක පෙන්නනවා. ඊට පස්සේ තමයි ඔයා මෙතන WB6 BC හරි ඉතින් මෙහෙම සර්ච් කරන්න සර්ච් කරපු ගමන් අපිව පෙන්නනවා අපි පෙන්නුවාට පස්සේ එතන කොපි ක්ලික් කරන්න තියෙන්නේ හරිද කොපි ක්ලික් කරන්න දුන්නට පස්සේ මෙන්න මේ විදිහට මල්ටිප්ලයර් ටික කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියලා එනවා පුළුවන් තරම් බලන්න ඔයාගේ වොලට් එකයි අපේ වොලට් එකයි සේම් ලෙවල් එකේ තියාගන්න ඒ කියන්නේ ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් amount එක අපිත් එක සේම් තියාගන්න බලන්න මොකද ඩොලර් 100 සමහර වෙලාවට මදි වෙන්න පුළුවන් හැබැයි මෙන්න මේ විදිහට කරන්න ඉන්වෙස්ට්මන්ට් පැත්තට ගිහිල්ලා මේ ඔයාලා කොපි එක දාන්න හරිද දැන් හිතන්නකො මේ පැත්තට ගියා කියලා මේ ෆික්ස් මල්ටිප්ලයර් පැත්තට හැබැයි මේ පැත්තට ගිහිල්ලා දාන්න එපා මේ පැත්තට ගිහිල්ලා දානවා නම් දාන්න අපිට වඩා වැඩියෙන් තියනවා එතකොට සාමාන්‍යයෙන් දැන් මම කරන දේම තමයි ඔයාගෙත් වෙන්නේ හරිද ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා ඩොලර්ස් 1000ක් ඉන්වෙස්ට් කරනවා කියලා ඩොලර්ස් 1000ක් ඉන්වෙස්ට් කරනවා නම් ෆික්ස් පැත්තට ගිහිල්ලා ඔයා මේක ඉන්වෙස්ට්මන්ට් එක දැම්මම මගේ කොහොමත් ලොස් වෙන්න තියෙන ඩොලර් 300නේ එතකොට ඔයාගේ කීයටවත් ඒ ඩොලර් 300 ලොස් වෙන ඒ කියන්නේ ඔය ඒ 300 ඉවරන ගමන් ඔයාගේ වොලට් එක ඉතුරු 700 ඉතුරු වෙනවා SLT ටිකක් දාන්න ඕනෙත් නැහැ දැන් මේ පැත්තට ගියාම ඉන්වෙස්ට්මන්ට් පැත්තට ගියාම ඒ පැත්තේ දාන්න අනිවාර්යයෙන්ම ඩොලර් 100 150 200 ඒ වගේ රේන්ජ් එකේ තියෙන කට්ටිය මේ ඒ පැත්තෙන් දාන්න 300 හෝ 300ට වඩා වැඩිපුර ඉන්වෙස්ට් කරන කට්ටිය අනිවාර්යෙන් ෆික්ස් පැත්තට යන්න එතකොට ඔයාගේ මගේ එකම සේම් ලොට් වලින් වැටෙනවා හරිද එතකොට ඊළඟට දැන් මේ ඉන්වෙස්ට්මන්ට් පැත්තේ හරිය අපි හිතමු ඔයාගේ තියෙන වොලට් බැලන්ස් එක පොඩි ගාණක් කියලා 100ක් කියලා 100ක් තිබුණොත් එහෙම තියෙන ඉෂුස් තමයි සමහර වෙලාවට අපි චුට්ටක් විතර වැඩිපුර ට්‍රේඩ් එන්ටර් කරගන්නේවා ඔයාගේ වොලට් එකේ වැටෙන්නේ නැහැ හරිද එතකොට අපිට වඩා වැඩි වුණොත් එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් අපිට වඩා අඩු වුණොත් එහෙම වැටෙන්නේ නැති පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා හොඳේ ඒවත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඊට පස්සේ මෙතන ඕපන් කොපි ට්‍රේඩර්ස් මේ ට්‍රේඩ්ස් කියන්නේ අපි දැනටම ඕපන් කරලා තියෙනවා නම් ඒවත් ඔයාගේ ප්ලේස් වෙන්න ඕන නම් එතන මෙතන ටික් එක දාන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. හරිද? ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් කියලා තියන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක ඔයාගේ පර්සනලි කැමැත්තක්. ඒ කියන්නේ මට 150ක් නැති වෙනකොට මට ඉතුරු 150 හරි ඕනි කියලා ඔයා හිතනවා නම් එතනට ඒ ගාන දාගන්න. ඔයාලා 175ක් ඔයා මේක ට්‍රීට් කරනවා නම් ඔයා ඒක 175ක් කියලා දාන්න. 125යි නම් 125යි අපි හිතමු 135ක් විතර ඩ්‍රොප් වෙලා නැවත අපේ වොලට් එක රිකවර් වුණොත් එහෙම ඒ වගේ වෙලාවට ඔයාගේ වොලට් එක රිකවර් වෙන්නේ නැහැ. නමුත් අපේ වොලට් එක රිකවර් වෙනවා. හරිද? ඒතර ඒ දේවලුත් හිතලා ඔයා තමයි ඒවා ඩිසයිඩ් කරන්න ඕනේ. මෙතන පාස්වර්ඩ් එක අපි VIP එකට දානවා. එතකොට අනිත් දේ තමයි ප්‍රධානම දේ අනිවාර්යයෙන්ම රෑ 9ත් පාන්දර ඒ කියන්නේ ඊළඟ දවසේ උදේ 10ත්. ඒ කියන්නේ හරියටම පැය 12කට වඩා කාලයක් දීලා තියෙනවා. පැය 13ක කාලයක්. රාත්‍රී 9 ඉඳලා ඊළඟ දවසේ උදේ 10 වෙනකන් ටයිම් එක තියෙනවා. ඒ ටයිම් එක ඇතුළත අපි ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒ ටයිම් එක ඇතුළත ඔයාගේ කොපි එක අන්කොපි කරලා ඔයාගේ ප්‍රොෆිට් කෑෂ් අවුට් කරගන්න. ඒකල්ලා ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් amount එක දාලා තියන්න. ඉතින් ওই විදිහට යන්න අනිවාර්යයෙන්ම මේකේ මැච් එක වදිනවා. වදින්නේ නැත්තේ නැහැ. මේ ගිය පාර අපේ පොඩි ඉෂුස් ටිකක් තිබුණා. මේ දේවල් හරියට පැහැදිලිව දාලා තිබුණේ නැහැ. ඉතින් ඒ ටික ඔක්කොම දැන් ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම අපේ ට්‍රේඩින් යන්නේ බිග් ට්‍රේඩ් වලට විතරයි. ඒක නිසා ඔයගොල්ලෝ වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ටික ඔයාලට ලයිව් බලීමේ හැකියාවක් තියෙනවා. මේකේ ට්‍රේඩ් කොහමද රන් වෙන්නේ කියලා. හරිනේ? එහෙනම් good luck. හැමෝටම කොපි ට්‍රේඩින් වලට සෙට් වෙන්න කියලා ආදරෙන් ඉන්වයිට් කරනවා. ඉතින් ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්න. හොඳටම අපි මැච් එක ගහලා දෙන්නම්.